ඔයාලට ඉතින් ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අද දවසේ වීඩියෝ එකට. ඉතින් අද මම අරගෙන එන්නේ ඕස්ට්‍රේලියාවට කෙයාගිවර් කෙනෙක් විදිහට එන්න පුළුවන් ක්‍රමය විස්තරාත්මකව. ඉතින් මම ඔයාලට කලිනුත් වීඩියෝස් දෙකක්ම අරගෙන ඇවිල්ලා තියෙනවා. ඕස්ට්‍රේලියාවට කෙයාගිවර් ජොබ් එකකට එනවා නම් මොනවාද ඔයාලට අවශ්‍ය සුදුසුකම්, ඒ වගේම ඔයාලා ඒ වෙනුවෙන් කරන්න ඕනි දේවල්, ඒ කියන්නේ උදාහරණයක් විදිහට ස්කිල් ඇසස්මන්ට් එකේ හැම ප්‍රොසෙස් එකක්ම. ඉතින් අද මම සරලව ආයමත් ඔයාලට කියලා දෙනවා කොහොමද මේ ප්‍රොසෙස් එක කරන්න කියලා. මොකද මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ ඩිමාන්ඩ් එක වැඩිම ජොබ් එකක් තමයි කෙයාගිවර්. ඉතින් අපි අද ඉගෙන ගමු කොහොමද කෙයාගිවර් ජොබ් එකක් හරියටම ඇප්ලයි කරන්න කියලා. ඉතින් ඒ වගේම ඔයාලට මම තවත් අලුත් දෙයක් කියලා දෙනවා. ඒ තමයි දැන් ඕස්ට්‍රේලියාව කෙයාගිවර් සුදුසුකමක් තියෙනවා නම් ඔයාලට කෙයාගිවර් කෙනෙක් විදිහට එන්න ඒ ඔයාලා ඇප්ලයි කරන්න ඕනේ කම්පැනිස් ලිස්ට් එක. ඉතින් මම අද ලිස්ට් එකත් ඔයාලට දෙනවා. එතකොට ඔයාලට ලේසියි ඇප්ලයි කරන්න. ඉතින් මම මුලින් ඉඳන්ම කියලා දෙනවා කොහොමද ඕස්ට්‍රේලියාවේ කෙයාගිවර් ජොබ් එකකට ඇප්ලයි කරන්න කියලා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. ඉතින් අපි බලමු කොහොමද මේ ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. ඉතින් මුලින්ම අපි අඳුනගමු ඕස්ට්‍රේලියාවේ කෙයාගිවර් ජොබ් කැටගරීස්. පළවෙනි එක තමයි ඒජ් කෙයා, දෙවෙනි එක ඩිසබිලිටි කෙයා. ඉතින් ඒජ් කෙයා කියන්නේ වයසක අයව බලා ගන්න සෙන්ටර්ස් වල කෙයාරර්ස්ලා විදිහට වැඩ කරන්න පුළුවන් කෙයාගිවින් ජොබ්ස්. ඩිසබිලිටි කෙයා කියන්නේ මොන හරි රෝගයක් නිසා ආබාධිත වෙලා ඉන්න කෙනෙක්. එතකොට වයස් සීමාවක් නැහැ. ඕනම කෙනෙක් ඩිසබල් වෙලා ඉන්න කෙනෙක්ව බලා ගන්න කෙනාට තමයි ඩිසබිලිටි කෙයාර කියලා කියන්නේ. ඉතින් මේ වර්ග දෙක යටතේම ඔයාලට මේ කෙයාගිවර් ජොබ්ස් වලට ඇප්ලයි කරාම ජොබ් එකක් කරන්න පුළුවන්. ඉතින් මේ වර්ග දෙකේදී වැඩ කරන විදිහ වෙනස් වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට ඒජ් කෙයා නම් එතකොට ඔයාලට මැවිලා පේන්න පුළුවන්. ඒජ් කෙයා කිව්වම වයස්ක අයව බලා ගන්න කිව්වම ලංකාවේ මහලු නිවාස ඒ වගේ. ඉතින් හැබැයි එහෙම නෙමෙයි ඕස්ට්‍රේලියාවේ. ඕස්ට්‍රේලියාවේ ඒජ් කෙයා සෙන්ටර්ස් හරියට හොටල්ස් වගේ. ඉතින් ඒ වගේ හැම ෆැසිලිටි එකක්ම තියෙනවා. අනිත් එක දෙමව්පියන්ව ඒකට ගිහිල්ලා දාලා අතහැරලා දාලා නැහැ මෙහෙ ළමයි. එතකොට එයාලා ඒජ් කෙයා සෙන්ටර් එකකින් දෙමව්පියන්ට උපරිම ෆැසිලිටිස් දීලා එයාලව බලා ගන්න කෙනෙක්ව, ඒ කියන්නේ රජයෙන් මේ දේවල් ඔක්කොම වියදම් කරනවා. ඉතින් ඒක තමයි ඒජ් කෙයා සෙන්ටර්ස් වල තියෙන වැදගත්කම. ඉතින් ඔයාලා ඒජ් කෙයා සෙන්ටර්ස් වල වැඩ කරන්න කැමති නම් ඔයාලට මේ ජොබ් කැටගරීස් වල එකකින් වැඩ කරන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට නර්සින්, ඒ වගේම හෝම් කෙයා, ෂෙෆ්ස්, කේටරින්, ඉතින් මේ හැම වර්ගයකම ජොබ්ස් තියෙනවා ඒජ් කෙයා සෙන්ටර්ස් වල. ඉතින් ඔයාලට ගැළපෙන විදිහට ඇප්ලයි කරලා ඒජ් කෙයා සෙක්ටර් එකේ ඔයාලට වැඩ කරන්න පුළුවන්. ඉතින් ඩිසබිලිටි කෙයා කිව්වම ඩිසබිලිටි කෙයා සෙන්ටර්ස් තියෙන්නත් පුළුවන්. ඒ වගේම ඒ ඩිසබල් වෙලා ඉන්න කෙනාගේ ගෙදර හෝ ඒ මොන හරි ස්ථානයකට ගිහිල්ලා අපිට එයාට සපෝට් වර්කර් කෙනෙක් විදිහට තමයි හෙල්ප් කරන්න තියෙන්නේ. ඉතින් එතනදී ගොඩක් වෙලාවට දැන් එයාලා මොන හරි ආබාධිත තත්ත්වයකින් ඉන්නවා නම් එයා ඒ අදාළ කෙනාගේ එදිනෙදා කටයුතු කරගන්න තමයි අපි උදව් වෙන්න ඕනි. ඉතින් මේ ජොබ්ස් ගොඩක් අමාරු නැහැ. ඉතින් මේවා හරිම ඉන්ට්‍රෙස්ටිං. ඒ වගේම ගොඩක් වෙලාවට සමහර සෙන්ටර්ස් වල ඔයාලට කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ඉතින් ගොඩක් වෙලාවට එයාලත් එක්ක ඉන්න තියෙන, එයාලත් එක්ක කාලය ගත කරන්න, එයාලගේ එදිනෙදා මොන හරි අවශ්‍ය දෙයකට උදව් කරන්න. ඉතින් කෑම කද්දි එයාලට කෑම ටික බෙදලා දෙන්න. ඒ වගේම එයාලගේ බෙහෙත් ටික වෙලාවට දෙන්න. ඉතින් ඒ වගේ පොඩි ජොබ්ස් තමයි ඔයාලට මේ කැටගරි එකේදී කරන්න තියෙන්නේ. ඉතින් මං කිව්වා වගේම මේ ඒජ් කෙයා, ඩිසබිලිටි කෙයා වර්ග දෙක යටතේ තමයි ඕස්ට්‍රේලියාවේ කෙයාගිවර් ජොබ්ස් හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඇප්ලයි කරද්දී ඔයාලා කැමති සෙක්ටර් එකකට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට තියෙන ක්වොලිෆිකේෂන්ස් අනුව එයාලා තෝරගන්නවා ඔයාලා මොකටද සුදුසු කියලා. ඉතින් දැන් මම ඉන්නේ ඕස්ට්‍රේලියන් හෝම් අෆෙයාර්ස් වෙබ්සයිට් එකේ. ඒ කියන්නේ ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ මොනවාද මේ ඒජ් කෙයා කැටගරි එක ගැන කියලා තියෙන්නේ කියලා බලමු. ඉතින් ඕස්ට්‍රේලියන් ඒජ් කෙයා කැටගරි එකේ මං කිව්වා වගේම
ඔයාලට ජොබ්ස් හම්බ වෙන්නේ මේ ඒජ් කෙයා ඉන්ඩස්ට්‍රි ලේබර් ඇග්‍රීමන්ට් එකේ යටතේ. ලේබර් ඇග්‍රීමන්ට් එක කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඒජ් කෙයා සෙක්ටර් එකේ කම්පැනිස් කීපයක්ම. ඒ කියන්නේ ගොඩක් කම්පැනිස් එක එක ස්ටේට්ස් වල ඕස්ට්‍රේලියානු රජයත් එක්ක ලේබර් ඇග්‍රීමන්ට් එකක් ඇති කරගෙන තියෙනවා. ඉතින් ඒ යටතේ තමයි එයාලා ඕස්ට්‍රේලියාවෙන් පිට ඉන්න ශ්‍රමිකයන්ව හයර් කරන්නේ එයාලගේ ජොබ්ස් වලට. ඉතින් මේ වගේ කැටගරීස් වල තමයි ජොබ්ස් හයර් කරන්නේ. සාමාන්‍යයෙන් මම කලින් කිව්වා වගේම ඒජ් කෙයා and disability care යටතේ nursing support worker, personal care assistant and age or disabled carer. ඉතින් මේ වගේ ජොබ්ස් කැටගරීස් වලට තමයි ඕස්ට්‍රේලියාවේ මේ ඒජ් කෙයා ලේබර් ඇග්‍රීමන්ට් එකේ යටතේ කම්පැනිස් හයර් කරන්නේ. ඉතින් ඔයාලට මේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න මොනවාද අවශ්‍ය වෙන සුදුසුකම් කියලා අපි බලමු දැන්. ඉතින් මෙතන තියෙනවා key visa application requirements කියලා. Hold a relevant AQF certificate 3 or equivalent. ඒ කියන්නේ AQF certificate 3 හරි ඔයාලට ඒට සමාන කෝස් එකක්. මම කලිනුත් කියලා තියෙනවා මගේ කලින් වීඩියෝ එකේ AQF certificate 3 වලට සමාන වෙන්නේ ලංකාවේ NVQ 3 හෝ 4 කරලා තියෙන අයට. ඉතින් එතකොට මේ AQF certificate 3 එක නැත්තම් ඔයාලට ලංකාවේ ඔයාලා කරපු NVQ 3 and 4 කියන එක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ qualification එක නැත්තම් ඔයාලට මාස 12ක් හෝ ඊට වඩා experience තියෙනවා නම් ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ දෙකෙන් එකක්. ඒ කියන්නේ ඔයාලට මේ certificate 3 level qualification එක හරි එහෙම නැත්තම් මාස 12ක හෝ ඊට වඩා වැඩි work experience මේ sector එකේ කියන්නේ nursing support worker, aged care industry එකේ caregiversලා විදිහට ඕනම රටක ඔයාලට මාස 12කට වඩා experience තියෙනවා නම් ඒකෙනුත් මේකට apply කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි පළවෙනියෙන්ම ඔයාලට අවශ්‍ය වෙන requirement එක. ඉතින් ඊට පස්සේ ඔයාලට දෙවනියට කියලා තියෙනවා obtain a positive skill assessment. ඉතින් මම කලින් වීඩියෝ එකෙත් ඔයාලට කියලා දුන්නා skill assessment එකකට කොහොමද apply කරන්න කියලා. ඉතින් ඔයාලට පළවෙනි qualification එක තියෙනවා නම් certificate level 3 හරි මාස 12ක experience එක ඔයාලට පුළුවන් මේ skill assessment එකට apply කරන්න. ඉතින් මං කලින් වීඩියෝ එකේ ඔයාලට පැහැදිලි කරලා තියෙනවා කොහොමද මේ skill assessment එකට apply කරන්න කියලා. ඉතින් ඔයාලා ගිහිල්ලා බලන්න ඔයාලා කොහොමද ඒකට apply කරන්න කියලා මේ qualifications තියෙන කෙනෙක් නම්. ඉතින් ඊළඟට ඉල්ලලා තියෙන හැමෝම දන්න කරුණක් තමයි IELTS. ඒ කියන්නේ English requirement එක. ඉතින් ඔයාලට පේනවා ඇති යාලා දාලා තියෙනවා IELTS point 5ක් හෝ equivalent. ඒ කියන්නේ points 5ක් IELTS වලින් කරනවා නම් එහෙම නැත්නම් ඊට සමාන English තව course එකක්. ඒ කියන්නේ PTE, IELTS, TOEFL ඒ වගේ ගොඩක් English requirement එක valid වෙන English courses තියෙනවා. ඉතින් ඒව තමයි මෙතනින් පැහැදිලි කරන්නේ. එතකොට ඔයාලට අවශ්‍ය වෙන්නේ point 5යි. සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවට jobs වලට එන හැමෝටම වගේ point 6ත් 6.5ක් හෝ 7කට වඩා ඉල්ලන අවස්ථා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට වාසියක් තියෙනවා මෙයාලා ඉල්ලන්නේ points 5යි. ඒ කියන්නේ points overall ඔයාලට 5ක් අවශ්‍ය වෙන්නේ. each ඔයාලට 4.5ක්. ඉතින් ඒ කියන්නේ ඔයාලට තියෙනවනේ categories 4ක් speaking, listening, writing and reading කියලා. එතකොට ඒ 4ටම ඔයාලා 4.5ට වඩා points ගන්න ඕනි. එතකොට overall ඔයාලගේ ලකුණු points 5ක් හැදුනොත් ඔයාලට ඒක පාවිච්චි කරන්න පුළුවන් මේ skill assessment එකට. ඉතින් එතනදී ඒ කරුණු ටික ඔයාලා qualified කරගත්තොත් ඔයාලට පුළුවන් මේ job එකට apply කරන්න. ඉතින් ඊළඟට ඔයාලගේ qualifications ටික හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් skill assessment එකට apply කරන්න. ඉතින් මම මෙතනදී ආයෙමත් skill assessment එකට apply කරන විදිහ කියන්නේ නැහැ. මොකද ඔයාලට මේ වීඩියෝ එකට මගේ කලින් වීඩියෝ එකට ගිහිල්ලා බලන්න පුළුවන් කොහොමද skill assessment එකට apply කරන්න කියලා. ඉතින් මම විස්තරාත්මකව පැහැදිලි කරලා තියෙනවා මේ වීඩියෝ එකේදී කොහොමද skill assessment එකට apply කරන්න කියලා.
ඉතින් ඔයාලා ඒක බලලා ඔයාලගේ ක්වොලිෆිකේෂන්ස් ටික හදාගත්තට පස්සේ ස්කිල් ඇසස්මන්ට් එකට ඇප්ලයි කරන්න. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් අහලා තිබ්බ ස්කිල් ඇසස්මන්ට් එකට කීයක් යනවද කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඩොලර් 500ත් 550ත් අතර යන්නේ. රෆ්ලි 545ක් වගේ තමයි එදා මම බලද්දි නම් තිබුණේ. ඉතින් ඒක වැඩි වෙන්නේ නැහැ. ඒ ගාන තමයි යන්නේ. ඉතින් කොච්චර කාලෙකින්ද කියනවා නම් සති 4ත් සති 6ත් අතර ඒක ප්‍රොසෙස් වෙනවා. ඉතින් ඔයාලගේ ස්කිල් ඇසස්මන්ට් එක පොසිටිව් වෙන්න ඕනේ ඔයාලට ඕස්ට්‍රේලියාවේ කෙයාගිවර් ජොබ් එකකට ඇප්ලයි කරන්න. ඉතින් මං කිව්ව ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට පොසිටිව් ස්කිල් ඇසස්මන්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ ප්‍රොසෙස් එක මගේ කලින් වීඩියෝ එක බලලා ඇප්ලයි කරලා ස්කිල් ඇසස්මන්ට් එක පොසිටිව්ලි ගන්න. හරි, දැන් අපි ක්වොලිෆිකේෂන්ස් ටික ඔක්කොම හදාගෙන ස්කිල් ඇසස්මන්ට් එකටත් ඇප්ලයි කරා කියලා හිතන්න. ඉතින් ඊට පස්සේ ඔයාලගේ ස්කිල් ඇසස්මන්ට් එක පොසිටිව්ලි ආවට පස්සේ ඊළඟට තියෙන වැදගත්ම කරුණ තමයි කොහොමද මේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න කියන එක. ඉතින් දැන් මං කියලා දෙන්නේ කොහොමද ඔයාලා මේ ජොබ් එකකට කෙයාගිවර් ජොබ් එකකට ඕස්ට්‍රේලියාවේ ඇප්ලයි කරන්න කියලා. ඉතින් මේ ගැන හොඳට දැනුවත් වෙන්න. මොකද මේක සාමාන්‍යයෙන් ඔයාලා ජොබ්ස් වලට ඇප්ලයි කරනවා වගේ නෙමෙයි කරන්න ඕනි. ඉතින් මම දැන් ඉන්නේ Australian Government Home Affairs website එකේ. ඉතින් මම මෙතන link එක අනිවාර්යයෙන්ම මගේ පහළ description එකෙන් දාන්නම්. ඔයාලා මේකෙන් ගිහිල්ලා තමයි මේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න ඕනි. ඉතින් මෙතන තියෙනවා මම කලින් කිව්වා වගේම labor agreement එක යටතේ ඔස්ට්‍රේලියාවේ එක එක සෙක්ටර්ස් වල, ඒ කියන්නේ දැන් කෙයාගිවර් විතරක් නෙමෙයි, ඇඩ්වර්ටයිසින් මේ තියෙන ඒජ් කෙයා, ඩේරි, ෆිෂින්, ඉතින් ඒ වගේ ගොඩාක් සෙක්ටර්ස් වල ලේබර් ඇග්‍රීමන්ට් සම්බන්ධ, ඒ කියන්නේ වෙන රටවල් වලින් ලේබර්ස්ලව ගන්න ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකත් එක්ක සයින් කරලා තියෙන ඇග්‍රීමන්ට්ස් තියෙන්නේ මොනවද කියන එක තමයි මේ සයිට් එකෙන් ඔයාලට පැහැදිලි කරන්නේ. ඉතින් ඔයාලට මෙතනින් ගිහිල්ලා පුළුවන් current labor agreement list එක ගන්න. ඉතින් මේක වැදගත්. මෙතන තමයි තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ caregiver jobs වලට register වෙලා, ඒ කියන්නේ labor agreement එකක් තියෙන companies මොනවාද කියන එක. ඉතින් list of current labor agreement කියලා තියෙනවා. 2025 අගෝස්තු 29 මේක අප්ඩේට් කරලා තියෙනවා. ඉතින් මෙතන තියෙන latest එක. ඉතින් මෙතන පහලට ගියාම ඔයාලට මුලින්ම තියෙන search කියලා බාර් එකක් labor agreement එකේ select type කියලා තියෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලා මෙතන ගොඩක් දැන් මං කියවනේ sectors එක එක ඒවා තියෙනවා කියලා. ඒ industry වලින් ඔයාලා තෝරන්න ඕනි aged care කියන industry එක. මේ තියෙන industry aged care. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන 137ක් companies register වෙලා තියෙනවා මේ aged care sector එක යටතේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මම හිතනවා අනිවාර්යයෙන්ම ඔයාලට මේ qualifications තියෙනවා නම් මේ 137න් එක්කෙනෙක් එක company එකකින් හරි sponsorship එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට උනන්දුව තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ process එකේ කරලා බලන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන එක එක aged care industry එකේ companies සෑහෙන ප්‍රමාණයක් register වෙලා තියෙනවා. මෙතන start date එක සහ end date එකක් තියෙනවා මේ හැම company එකක් යටම. ඒ කියන්නේ ඒගොල්ලන් agreement එක sign කරපු දිනය සහ ඉවර වෙන දිනය. ඉතින් ඔයාලට පේනවා ඇති ඉවර වෙන දිනය 2028, 29, 30 ඒ වගේ සෑහෙන කාලයක් වෙනකන් තියෙනවා. ඉතින් ඔයාලට මේක දැම්මම ඔයාලා පටන් ගත්තොත් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මෙතනින් තමයි ඒ කම්පැනි ලිස්ට් එක ගන්නෙ. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙයාලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ නම ටයිප් කරලා Google එකේ මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා එයාලගේ ඒකෙන් ඔයාලා ඊමේල් ඇඩ්‍රස් එක අරගෙන එයාලගේ ඊමේල් එකට ඔයාලගේ පොසිටිව් වෙච්ච ස්කිල් ඇසස්මන්ට් එකයි ඔයාලා අප්ඩේට් කරපු CV එකකුයි යවන්න ඕනි. ඉතින් එතකොට තමයි එයාලගේ වේකන්සීස් තියෙනවා නම් එයාලා ඔයාලව ස්පොන්සර් කරන්න කැමැත්තෙන් ඊළඟ ඩොකියුමන්ටේෂන් පාර්ට් එක කරන්නේ. ඉතින් ඔයාලට මෙතන තියෙන හැම කම්පැනි එකටම වගේ try කරලා බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලට රෙස්පොන්ස් එකක් ලැබෙයි.
ඒ වගේම එයාලා ස්පොන්සර් කරනවද නැද්ද කියලාත්, ඒ වගේම ඔයාලගේ තව qualifications මොන හරි requirement documents ඒ වගේ දේවල් එයාලට අවශ්‍ය නම් එයාලා ඒවත් ඔයාලගෙන් ඉල්ලන්න පුළුවන්. ඉතින් දැන් අපි ගිහින් බලමු එක කම්පැනි එකකට කොහොමද එයාලගේ වෙබ්සයිට් එක. ඉතින් මෙතන තියෙනවා Basewater Gardens Private Limited කියලා. ඉතින් අපි මේක ක්ලික් කරලා ගිහිල්ලා බලමු එයාලගේ වෙබ්සයිට් එකට. ඉතින් මේ තියෙන Basewater Gardens Private Limited. Basewater Gardens Care Community විදිහට තමයි තියෙන්නේ. ඉතින් මෙතන හැම දෙයක්ම තියෙනවා මේ වෙබ්සයිට් එක. New South Wales වල තමයි තියෙන්නේ. New South Wales කියන්නේ Sydney තියෙන සිටි එක. New South Wales කියන්නේ ප්‍රාන්තය. ඉතින් මේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල කියන්නේ ගොඩක් හොඳයි. ඉතින් ඔයාලට මෙයාලගේ වෙබ්සයිට් එකට ගිහින් බලන්න පුළුවන්. මේ තියෙන වෙබ්සයිට් එකේ තියෙන ඇඩ්‍රස් එක, එයාලගේ ටෙලිෆෝන් නම්බර්ස්. ඉතින් ඔයාලට කෝල් කරන්න බැහැනේ ලංකාවේ ඉඳන්. ඉතින් ඔයාලට කරන්න පුළුවන් එකම දේ එයාලට ඊමේල් කරන එක. ඉතින් මෙතන ටැබ් එකට ගියාම ඔයාලට contact us කියලා තියෙනවා. ඒක ක්ලික් කරාම එතන contact us කියන තැන ඔයාලට පුළුවන් නම්බර එක ගන්න, ඒ වගේම ඊමේල් ඇඩ්‍රස් එක. ඉතින් මෙතන පහළ තියෙනවා inquire form එක, ඒ වගේම ඊමේල් කියලා. ඊමේල් us කියලා feedback කියලා එතන ෆෝම් එකක් තියෙනවා. මේ ෆෝම් එකේ ඔයාලා නමයි, ඔයාලගේ details ටික, ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක සහ ඔයාලගේ මැසේජ් එක දාලා එයාලට යවන්න. එතකොට එයාලා රිප්ලයි කරයි එයාලගේ ඊමේල් ඇඩ්‍රස් එකත් එක්ක. ඒකට ඔයාලගේ ස්කිල් ඇසස්මන්ට් එක සහ CV එක දාලා එයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේ කම්පැනිස් වලට ගිහිල්ලා ඔයාලා බලන්න ඕනේ එයාලගේ වෙබ්සයිට් එකකින් ඊමේල් ඇඩ්‍රස් ටික අරගෙන ඇප්ලයි කරන්න පටන් ගන්න. ඉතින් ඔයාලා CV එක හදද්දි මං කියන්න ඕන දෙයක් තමයි ඕස්ට්‍රේලියාවේ ස්ටෑන්ඩඩ් එකට අනුව CV එක හදන්න. ඒ කියන්නේ ගොඩක් ඕස්ට්‍රේලියාවේ ලොකුවට ඒ කියන්නේ පිටු ගාණක් පිරෙන්න CV හදන්නේ නැහැ. සාමාන්‍යයෙන් පිටු දෙකක් වගේ ෂෝට්ම CV එකක් තමයි හදන්නේ මැක්සිමම්. ඒ වගේම ෆොටෝස් එහෙම යාලා දාන්නේ නැහැ. ඒ වගේම හරිම සරලව කෙටියෙන් ඔයාලගේ එක්ස්පීරියන්ස්, ඒ වගේම ක්වොලිෆිකේෂන්ස්, ඔයාලගේ විස්තර ටික දාන්න. ඒ වගේම ඔයාලගේ පොසිටිව් ස්කිල් ඇසස්මන්ට් එක විශේෂයෙන්ම ඒ ඊමේල් එකත් එක්ක යවන්න ඕනි. ඒ වගේම ඔයාලා ඊමේල් එකේ ලියද්දිත් අනිවාර්යයෙන්ම පොලයිට්ලි ලියන්න ඊමේල් එක. ඔයා ස්පොන්සර්ෂිප් එකක් බලාපොරොත්තු වෙනවා ඕස්ට්‍රේලියාවට එන්න. ඉතින් ඒ වගේම ඔයාට ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනවා. ඒ වගේම ක්වොලිෆිකේෂන්ස් තියෙනවා. ඉතින් මේ හැම දෙයක් ගැනම විස්තර කරලා ඊමේල් එකක්, ලස්සන ඊමේල් එකක් හදලා ඔයාලා ඇප්ලයි කරන්න. ඉතින් එහෙම කරාම අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියාවේ කම්පැනිස් එහෙම ඔයාලගේ ඊමේල් එක ඉග්නෝර් කරලවත් පැත්තකට දාලා තියන්නේ නැහැ. ඉතින් එයාලා අනිවාර්යයෙන්ම ඒකට රෙස්පොන්ඩ් කරන. එක්ක ඔයාලා ගාව වේකන්සිස් නැහැ කියන්න පුළුවන්. එක්ක ඔයාගේ CV එක තියාගන්නම් කියන්න පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් ඔයාගෙන් තව ඩොකියුමන්ට්ස් ඉල්ලන්න මොන හරි ක්‍රමයකින් ඔයාලට රෙස්පොන්ඩ් එකක් එනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා මේක try කරලා බලන්න. Hi again. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් ලොකු අයිඩියා එකක් ගන්න ඇති කියලා ඕස්ට්‍රේලියාවේ caregiver job එකකට apply කරන ක්‍රමය. ඉතින් ඒ වගේම ඔයාලට මම මේ කියපු විස්තර තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඔයාලට තවත් මොන හරි දෙයක් දැනගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඉතින් මං කිව්වා වගේම මං කියලා දුන්න කම්පැනි ලිස්ට් එකට අනිවාර්යයෙන්ම ඔයාලා ඇප්ලයි කරන්න. මේ සුදුසුකම් ටික සම්පූර්ණ කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් දිගින් දිගටම මේ කම්පැනිස් වලට ඇප්ලයි කරන්න. මොකද ඔයාලා ඇප්ලයි කරන තරමට තමයි ඔයාලට මොන හරි රෙස්පොන්සස් එන්නේ. මොකද ඊමේල් එකකින් යවනවා කියන එක සාමාන්‍යයෙන් ඔයාලා ඔන්ලයින් ඇප්ලයි කරනවට වඩා ස්ට්‍රෝං. ඉතින් එතකොට ඔයාලට අනිවාර්යයෙන්ම ජොබ් එක සම්බන්ධව විස්තර එන්න පුළුවන්. මොකද ඕස්ට්‍රේලියාවේ වැඩිම ඩිමාන්ඩ් එකක් තියෙන කැටගරි එකක් නෙමේ caregiver jobs. ඉතින් එතකොට කාලෙන් කාලට යාලා රෙක්රූට් කරනවා වැඩි. ඉතින් වෙන රටවල් වලිනුත් ගන්න පෙළඹෙනවා. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ ස්පොන්සර්ෂිප් එකක් ගන්න නම් ඔයාලා දිගටම ඇප්ලයි කරන්න. මොකද හැම ජොබ් එකකටම මම හිතන දෙයක් තමයි අපි ඇප්ලයි කරන තරමට තමයි අපිට රෙස්පොන්ස් එකක් ලැබෙන්නේ. එහෙම නැතුව ඔයා අද දවසේ එක ජොබ් එකකට ඇප්ලයි කරලා ඊට පස්සේ තව දවස් දෙකකින් තව ජොබ් එකකට
එහෙම කරන්න එපා. ඉතින් හැමදාම අදිෂ්ඨානයෙන් ඔයාලා ඇප්ලයි කරන්න ඔයාලට අනිවාර්යෙන්ම ජොබ් ඔපචුනිටි එකක් ලැබේ. මට ඒක අනිවාර්යෙන්ම ෂුවර්. මොකද ඕස්ට්‍රේලියාවට ගොඩක් ඉන්ටර්නැෂනල් ලේබර්ස්ලා ඒ කියන්නේ අපේ රටවල් වලින් ඒෂියන් කන්ට්‍රීස් වලින් ගොඩක් කට්ටිය යාලා අරන් තියෙනවා මේ caregiver jobs වලට. ඉතින් ඔයාලට අවශ්‍ය qualifications තියෙනවා නම් අනිවාර්යෙන්ම එන්න පුළුවන්. ඉතින් ඒකේ කිසිම ඩවුට් එකක් නැහැ. මොකද පළවෙනි දේ තමයි මේ ජොබ් එකකට ඇප්ලයි කරලා ඔයාලට මේ ස්පොන්සර්ෂිප් එක ගන්න එක. ඉතින් ඊට පස්සේ ඔයාලට වීසා එක හදාගන්න එක අමාරු නෑ. මං කිව්වා වගේම ඔයාලට වීසා එක වෙන්නේ 482 වීසා එක. ඉතින් මගේ 482 වීසා එක ගැන වීඩියෝ එක බලන්න නැත්තම් ඔයාලා ඒකත් බලන්න. ඉතින් ඒක යටතේ තමයි ඔයාලට මේ වීසා එක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් මම ගොඩක් දේවල් කතා කරා ඔයාලට. ඉතින් මොන හරි ඔයාලට තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඉතින් ඒ වගේම ඔයාලගේ අදහසුත් මට කමෙන්ට් කරන්න. මොන වගේ තව වීඩියෝස්ද ඔයාලට අවශ්‍ය කියලා. ඉතින් මම ඒ දේවල් ගැන සැලකිලිමත් වෙලා ඉස්සරහට වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා හැමෝම මාත් එක්ක දිගටම ඉන්නවට thank you so much. ඉතින් ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්නම්. bye. තව දෙයක් කියන්න අමතක වුණානේ. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. ඉතින් මම දාපු ගමම වීඩියෝ එකක් බලන්න පුළුවන්. එතකොට ඔයාලට ඉතින් ඒක ඔයාලට ගොඩක් වමනා වේ. මම ගොඩක් උත්සාහ කරන්නේ ඕස්ට්‍රේලියාව සම්බන්ධව මම දන්න විස්තර ඒ වගේම මෙහි අප්ඩේට්ස් හැම දෙයක්ම ඔයාලට වීඩියෝස් වලින් අරගෙන එන්න. ඉතින් ගිහිල්ලා එන්නම්. bye.